ඔයාලා සාදරයෙන් පිළිගන්නවා third eye ERP solution YouTube channel එකට. ඔයාලා paving center playlist එක යටතේ ඔයාලට දැන් වීඩියෝ 4ක් අරන් ආවලා තියෙනවා. අද ඔයාලට අරන් ඉන්න පස්වෙනි වීඩියෝ එක. ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිය අරන් ආපු වීඩියෝ ටික. ඔයාලට දැනන් ඉන්නේ කොහොමද අපි සිස්ටම් එක කරා service purchase order එකක් දාගන්න විදිය තමයි ඔයාලට අරන් ඉන්නේ. අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. අපි ඊළඟට බලන්නේ කොහොමද අපි සර්විස් එකක් පර්චේස් කරනවා නම් අපේ සප්ලයර් කෙනෙක් අපෙන් සර්විස් පර්චේස් ඕඩර් එකක් කිල්ලුවොත් අපි සිස්ටම් එකට කොහොමද එන්ටර් කරන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට ගමු. අපි AC රිපෙයාර් කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ මුලින්ම ඉල්ලුවොත් අපෙන් AC රිපෙයාර් එකට අදාළ සර්විස් PO එකක් හෝ අපිට AC රිපෙයාර් කරන්න අවශ්‍ය කියලා අපේ කම්පැනියට සර්විස් PO එකක් දාන්න ඕන නම් අපි කොහොමද සිස්ටම් එකේ දාන්නේ කියලා මුලින් බලමු. එතකොට ඕගොල්ලෝ ඒකට සර්විස් අයිටම් එකක් අපි පර්චේස් කරනවා නම් ඕගොල්ලන්ට මෙතනින් ගන්න පුළුවන්. මෙතන සර්විස් PO කියන ෆෝම් එක යූස් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ සර්විස් PO කියන ෆෝම් එකට ගිහින් මෙතන නිව් කියන ඔප්ෂන් එකට යන්න. මෙතනින් අපි සර්විස් එක ගන්න වින්ඩෝ සිලෙක්ට් කරලා ABC කියලා මෙතනින් සර්විස් එකට අදාළ ඔයගොල්ලෝගේ එක්ස්පෙන්ස් එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට බලමු අපි AC repairing AC repair කියලා එක්ස්පෙන්ස් එකක් අපි ගාව දැන් නැහැ. එතකොට අපි කරන්න ඕන මුලින්ම ගිහින් ඒකට අදාළ account එක හදා ගන්න ඕන. දැන් account එකට ගිහින් account master එකට ගිහින් නමදස් 9 තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්ස්පෙන්සස් ඉවර තියෙන බලමු. 9010 තියෙනවා විතර අපි ගාව. නෑ එතකොට අපි 9010 කියන දැන් නිව් ගිහින් අපේ account code එක විතර 9010 දැම්මා. account type එක expense, account category එක administration, account name එක දානවා AC repair charge. දාලා අපිට මේ විදිහට account එකක් create කරගන්න පුළුවන්. ඒකට අදාළව create කරගෙන අපි ආපහු යන්න ඕන purchasing එකට ගිහින් service PO කියන එකට ගිහින් අපි මෙතනින් new ගිහින් මෙතෙන් ABC private limited කාගෙන්ද අපි ගන්න කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් select කරන්න පුළුවන් AC repair charge කියන අපේ expense එක. ඒගොල්ලෝ අපිට ගන්නවා 15000ක් ගන්නවා. මෙතනින් අපිට memo එක දාන්න බැහැ. ඔව් මේ විදිහට ඔයගොල්ලන්ට සර්විස් ටයිප් එකට අදාළ ඕනම සර්විස් PO එකක් අපේ සිස්ටම් එක හරහා ජෙනරේට් කරගන්න පුළුවන්. මේ විදිහට වැට් එක තියෙනවා නම් වැට් එකක් දාලා ඔයගොල්ලන්ට print එකක් අරගෙන සර්විස් PO එකක් යවන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කස්ටමර්ස්ලාට. මේ විදිහට තමයි අපේ සිස්ටම් එකේ සර්විස් POs දාන්නේ. ඔයාලා ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන කොහොමද ඔයාලගේ මාසිකව තියෙන ක්‍රෙඩිට් බිල් ටික මේ සිස්ටම් එකට කොහොමද එන්ටර් කරගන්නේ කියලා ඔයාලට සුබ දවසක්.